අයිබෝවන් දුවේ පුතේ. ඉතින් V Smart with Science අපේ YouTube නාලිකාවේ ශුද්‍ර සේවීන් පිළිබඳ රැගෙන පාඩම් මාලාවේ ශුද්‍ර සේවීන්ගේ ප්‍රජනන කොටසත් එක්ක තමයි අද අපි එකතු වෙන්නේ. ඉතින් මේ පාඩම් මාලාව තවදුරටත් ඉස්සරහට මම අරගෙන යනවා. ඉදිරි පාඩම් වලදී වෙන වෙනම බැක්ටීරියා, දිලීර, ප්‍රෝටෝසෝවා සහ වෛරස් පිළිබඳ වෙන වෙනම පාඩම් මාලාවක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද පාඩමේ අපි බලමු ශුද්‍ර ජීවීන්ගේ ප්‍රජනනය කියන්නේ මොකක්ද සහ ශුද්‍ර ජීවීන්ගේ ප්‍රජනනය සිද්ධ වෙන්නේ මොන ආකාරයකටද කියලා. හොඳයි. ප්‍රජනනය කියන්නේ ජීවියෙකු විසින් තමන්ගේ ඉදිරි පරම්පරාව පවත්වාගෙන යාම සඳහා අලුතින් ජීවීන් උත්පාදනය කරන එකට. එතකොට මේ ප්‍රජනනය කියන කාරණය අනිවාර්යෙන්ම ජීවී වර්ගයාගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඉතින් මේ ප්‍රජනනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රජනනය වෙන ආකාරය අනුව තමයි මේ කොටස් දෙක වෙන් වෙන්නේ. පළවෙනි එක ලිංගික ප්‍රජනනය සහ දෙවෙනි එක අලිංගික ප්‍රජනනය විදිහට. ඉතින් අපි ශුද්‍ර ජීවීන් ගැන කතා කරද්දී අපි ශුද්‍ර ජීවීන් කියලා හඳුන්වන්නේ විශේෂයෙන්ම බැක්ටීරියා, වෛරස්, දිලීර, ප්‍රෝටෝසෝවා වගේ අපේ පියවිය හැට එකෙල්ලේම බලන්න අපහසු ජීවීන්. එහෙමත් නැත්නම් අපි අන්වීක්ෂයක් පාවිච්චි කරලා බලන්න ඕන, නිරීක්ෂණය කරන්න ඕන ජීවීන්. ඉතින් මේ ශුද්‍ර ජීවීනුත් ප්‍රජනනය කරන ක්‍රම විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි බොහෝ විට මේ ශුද්‍ර ජීවීන්ගේ ප්‍රජනනය සිද්ධ වෙන්නේ අලිංගික ප්‍රජනනය මගින්. හොඳයි. අපි දැන් බලමු මේ ශුද්‍ර ජීවීන් ප්‍රජනනය වෙන ආකාර මොනවද කියලා. ඉතින් පළවෙනි ආකාරය තමයි විභජනය කියන්නේ බයිනරි ෆිෂන් කියන එක. ඉතින් බොහෝම වෙලාවට බැක්ටීරියා කාණ්ඩයට අයත් වෙන ශුද්‍ර ජීවීන් තමන්ගේ ප්‍රජනනය සිද්ධ කරන්නේ මේ විභජනය තුළින්. මේකෙදි සිද්ධ වෙන්නේ එක සෛලයක් ඒ හා සමානව තවත් සෛල දෙකකට බෙදෙන එක. ඉතින් මේක මේ අලිංගික ප්‍රජනනයේ ක්‍රමත් එක්ක ගත්තී බොහොම වේගවත් ක්‍රමයක්. වේගවත් ප්‍රජනන ක්‍රමයක් තමයි විභජනය කියන්නේ බයිනරි ෆිෂන්. ඉතින් අපිට මේ ආකාරයට ප්‍රජනනය කරන ශුද්‍ර ජීවියෙක් විදිහට ඊකෝලයි බැක්ටීරියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් දෙවෙනි ආකාරය තමයි බහු විභජනය කියන්නේ මල්ටිපල් ෆිෂන් කියන එක. ඉතින් බොහෝ වෙලාවට මේ බහු විභජනය අපිට දකින්න ලැබෙන්නේ ප්‍රෝටෝසෝවාගේ. ප්‍රෝටෝසෝවා ගණයට අයිති වෙන ශුද්‍ර ජීවීන්ගේ. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ එක සෛලයක් දැන් කලින් විභජනයේදී සිද්ධ වුණේ එක සෛලයක් එක හා සමාන සෛල දෙකකට බෙදුණා. මෙතනදී සිද්ධ වෙන්නේ එක සෛලයක් එකවර කැඩිලා ගිහිල්ලා සෛල බොහෝ සංඛ්‍යාවකට බෙදෙනවා. ඉතින් අපිට ප්ලාස්මෝඩියම් කියන ශුද්‍ර ජීවීන් වර්ගයේ මේ බහු විභජන එහෙමත් නැත්නම් මල්ටිපල් ෆිෂන් දැක ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟ එක තමයි බීජාණු මගින් ප්‍රජනනය, ස්පෝර් ප්‍රොඩක්ෂන්, ස්පෝර් ෆෝමේෂන් කියන එක. ඉතින් මේ බීජාණු මගින් ප්‍රජනනය ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බ වෙන්නේ දිලීර සහ සමහර අවස්ථාවලදී සමහර බැක්ටීරියාවලත් මේ බීජාණු මගින් ප්‍රජනනය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ බීජාණු දැඩි පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙනවා. එක්ස්ට්‍රීම් එන්වයරන්මන්ටල් කන්ඩිෂන්ස් වලට මේ බීජාණු ඔරොත්තු දෙනවා. එතකොට කාලයක් මේ බීජාණු විදිහටම පැවතිලා එයාලට සුදුසු පරිසර තත්වයක් ආවට පස්සේ ඒ ශුද්‍ර ජීවියා බවට පත්වීමට හැකියාවක් තියෙනවා. එතකොට මෙයාලා බීජාණු බොහෝ කාලයක් පරිසරයේ ඉඳලා එයාලට සුදුසු පරිසර තත්ත්ව ආවහම තමයි නව ජීවියෙක් විදිහට මේ බීජාණුව හැරෙන්නේ. ඉතින් අපි දැකලා තිනවා පාන් මත කළු පාට දිලීර මෝල්ඩ් එකක් ඇති වෙනවා. පාන් අපි දවස් කීපයක් තිබ්බට පස්සේ මෙන්න මේ පාන් මත ඇතිවන මෝල්ඩ් එක. මේ පාන් මත ඇතිවන දිලීර තත්වය අපි අර චූටි වල දැකලා ඇති පුංචි ගෙඩි වගේ නිකන් පුංචි නූලක හයි වෙච්ච පුංචි ගෙඩියක් වගේ අපිට පේනවා මේ පාන් මත තියෙන දිලීර. ඉතින් දිලීර නෙමෙයි ඇත්තට මෙතන ඒ දිලීරවල ස්පෝර්ස් තමයි හැදෙන්නේ. එහෙමත් නැත්නම් දිලීරවල බීජාණු තමයි ඒ විදිහට නිපද වෙන්නේ. හොඳයි. ඊළඟ එක තමයි කඩවීම කියන්නේ බඩි. අපිට මේකේ
බලා ගන්න පුළුවන් මව් සෛලයෙන් පුංචි කොටසක් කැඩිලා ගිහිල්ලා ඒක නව සෛලයක් විදිහට වර්ධනය වෙනවා. එහෙම නැත්නම් මව් සෛලයෙන් පොඩි කොටසක් වර්ධනය වෙලා කැඩිලා ගිහිල්ලා අලුත් සෛලයක් නිර්මාණය වෙනවා. අපිට පරිසරයේ බහුලව දකින්න හම්බ වෙන ඊස්ට් කියන ශුද්‍රජීවී විශේෂය තමන්ගේ ප්‍රජනනය සිද්ධ කරන්නේ මෙන්න මේ කඩවීම කියන ක්‍රමය පාවිච්චි කරලා. ඊළඟට අපි වෛරස් වල ප්‍රජනනය ගැන කතා කරමු. අපි මෙතෙක් වෙලා කතා කරපු ශුද්‍රජීවීන්ගේ ප්‍රජනනයත් එක්ක බලනකොට වෛරස් වල ප්‍රජනනය ටිකක් වෙනස්. මේ වෛරස් වලට ස්වයං ප්‍රජනනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ එයාලට බෑ එයාලා විසින්ම තනියම තමන්ගේ නව ජීවයක් ආරම්භ කරන්න. අපි මේ දේවල් පිළිබඳව තවදුරටත් කතා කරනවා. අපි වෙන වෙනම මේ ශුද්‍රජීවී කාණ්ඩ ගැන කතා කරනකොට මම ඉස්සරහට ඒ වගේ වීඩියෝ මාලාවක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා දැන්මම අපේ Be Smart with Science YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට ඉදිරියට අරගෙන එන වීඩියෝ ඔයාලට පරක්කු නොවීම බලාගෙන ඔයාලගේ විද්‍යා දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි කතා කර හිටිය වෛරස් වල ප්‍රජනනය ගැන. ඉතින් වෛරස් වල ප්‍රජනනයේදී මේ වෛරස් වලට පුළුවන්කම තියෙන්නේ ජීවී සත්කාර සෛලයක් ඇතුලේ පමණක් ප්‍රජනනය කරන්න. ඒ කියන්නේ ජීවයේ තියෙන සත්කාර සෛලයක් තුළට ගිහිල්ලා මෙයා ප්‍රජනනය කරලා අර ජීවී සත්කාර සෛලය පුපුරවගෙන ජීවී සත්කාර සෛලය කඩාගෙන මෙයාගේ අලුත් වෛරස් දහස් ගාණක් පරිසරයට එකතු වෙනවා. ඉතින් වෛරස් ප්‍රජනනය අනිත් ප්‍රජනන ක්‍රමවේදත් එක්ක බලනකොට ටිකක් වෙනස් ක්‍රමවේදයක්. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. හොඳයි. අපි දැන් බලමු ඔයාලගේ O level ප්‍රශ්න පත්‍රයේ මොන විදිහේ ප්‍රශ්නද මේ ශුද්‍රජීවීන් ගැන එන්න පුළුවන් කියලා. නිතරම ශුද්‍රජීවීන්ගේ මේ ප්‍රජනනය කියන කොටසෙන් ඔයාලට ප්‍රශ්න හම්බ වෙනවා ඔයාලගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය. ඉතින් මම ප්‍රශ්න කීපයක් අරගෙන ආවා මොන වගේ ප්‍රශ්නද එන්න පුළුවන් කියලා බලන්න. ඉතින් මේක බහුලව අපිට හම්බ වෙන ප්‍රශ්න ක්‍රමවේදයක්. ඒ තමයි මොකක් හෝ ශුද්‍රජීවීන් වර්ගයක් දීලා ඒ ශුද්‍රජීවීන් ප්‍රජනනය කරන ක්‍රමවේදය මොකක්ද කියලා අහනවා. උදාහරණයක් විදිහට මේ ප්‍රශ්නේ තියෙන්නේ බැක්ටීරියා බහුලව ප්‍රජනනය කරන ක්‍රමය කුමක්ද? එතකොට උත්තර හතරක් දීලා තිනවා කඩවීම, බඩින්, ස්පෝර් ෆෝමේෂන්, එහෙමත් නැත්නම් බීජාණු මගින් ප්‍රජනනය, බයිනරි ෆිෂන් විභාජනය, මල්ටිපල් ෆිෂන් බහු විභාජනය කියලා. එතකොට මේ අතරින් ඔයාලට සිද්ධ වෙනවා තෝරන්න බැක්ටීරියා බහුලව ප්‍රජනනය කරන ක්‍රමවේදය මොකක්ද කියලා. අපි ඉගෙන ගත්තා බැක්ටීරියා බහුලවම ප්‍රජනනය කරන්නේ විභාජනය මගින්. එතකොට මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අපට C විදිහට තෝරගන්න පුළුවන්. මේ තියෙන තවත් ප්‍රශ්න අහන්න පුළුවන් විදිහක්. ඔයාලට ප්‍රකාශ කීපයක් දීලා ඒ ප්‍රකාශ අතරේ කොයි ප්‍රකාශයේද නිවැරදි කියලා අහන්න. බලන්නකෝ මේ ප්‍රශ්නේ දිහා. වෛරස් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද? A. ස්වයං ප්‍රජනනය කරයි. B. මියගිය සෛල තුල වර්ධනය වේ. C. ජීවී සෛල තුල පමණක් ප්‍රජනනය කරයි. D. බීජාණු නිපදවයි. මම ඔයාලට වෛරස් වල ප්‍රජනනය ගැන හඳුන්වනකොට කිව්වා වෛරස් වල ප්‍රජනනය අනිත් ප්‍රජනන ක්‍රමවේදත් එක්ක බලනකොට වෙනස්. එයාට ස්වයං ප්‍රජනනය කිරීමේ හැකියාවක් නැහැ. එයාට ප්‍රජනනය කරන්න පුළුවන් ජීවී සෛල තුල පමණයි කියලා. එතකොට එහෙනම් මේකටත් උත්තරේ C වෙන්න ඕන. ජීවී සෛල තුල පමණක් ප්‍රජනනය කරයි. හරි මේ තවත් අහන්න පුළුවන් ප්‍රශ්න ආකාරයක්. ඔයාලට ප්‍රජනන ක්‍රමවේදය දෙනවා. ප්‍රජනන ක්‍රමවේදයක් දීලා ඒ ආකාරයට ප්‍රජනනය වෙන්නේ මොන ශුද්‍රජීවී කාණ්ඩයද කියලා අහන්න. උදාහරණයක් විදිහට මෙතන බඩින් කඩවීම පෙන්වන ජීවියා කුමක්ද කියලා අහලා තියෙනවා. ඇමීබා, ඊස්ට්, බැක්ටීරියා සහ හතරවෙනි උත්තරේ D උත්තරේ වෛරස්. එතකොට මං කීවා ඊස්ට් සමා මව් සෛලයෙන් කොටසක් වර්ධනය වෙලා එයා කැඩිලා ගිහිලා අලුත් සෛලයක් විදිහට නිපද වෙන්නේ. ඒක තමයි අපි බඩින් කියලා කියන්නේ. ඉතින් එහෙනම් කඩවීම පෙන්නන ශුද්‍රජීවීන් වර්ගය තමයි ඊස්ට්. එහෙනම් මේකට පිළිතුර එතකොට බහුලවම මේ ප්‍රජනනය කියන කොටසෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ආකාර තුනයි. පළවෙනි එක ඔයාලට ශුද්‍රජීවියගේ නමක් දීලා
එයා මොන විදිහටද ප්‍රජනනය වෙන්නේ කියන එක අහන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පෙන්නන ප්‍රශ්නයේ ආකාරයට ප්‍රජනන ක්‍රමවේදය දීලා ඒ ආකාරයට මොන ශුද්‍රජීවියාද ප්‍රජනනය වෙන්නේ කියන එක අහන්න පුළුවන්. ඊට අමතරව ප්‍රකාශ කිහිපයක් දීලා ඒ ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය හෝ සත්‍ය හෝ අසත්‍ය ප්‍රකාශය තෝරන්න ඔයාලට එන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අද කතා කරේ ශුද්‍රජීවීන්ගේ ප්‍රජනනය ගැන. ඉදිරි වීඩියෝ මාලාවේදී මම වෙනම අපි ශුද්‍රජීවි කාණ්ඩ කීපයක් ගැන කතා කරනවා. බැක්ටීරියා, ප්‍රෝටෝසෝවා, දිලීර සහ වෛරස් ගැන වෙනම හොඳ ඒ කියන්නේ විස්තර සහිත වැඩි විස්තරත් එක්ක ඔවුන්ගේ විශේෂ ලක්ෂණ සහ ඔයාලා තවදුරටත් දැනගන්න ඕන ඔවුන්ගේ රූප සටහන් ඇතුළත් කරලා ඉදිරියේදී වීඩියෝ මාලාවක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන කොටසක්. ඉතින් තවදුරටත් මේ විදිහේ වීඩියෝ නරඹලා ඔයාලගේ විද්‍යා විෂය දැනුම වැඩි දියුණු කරගෙන ඔයාලගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නියත ජයක් ලබා ගන්න මගේ Be Smart with Science YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලලා සිටිනවා. ඉතින් නැවත දිනයක ඉක්මනටම හමු වනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.